කාන්තාවක් වශයෙන් හැමෝම මේ තව කෙනෙක්ට ඩිෆෙන්ඩ් වෙන්න හදන්නේ. තව කෙනෙක්ගේ යටතේ ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඇයි මට තනියෙන් නැගිටින්න බෑ කියන අදහස, තව කෙනෙක්ගෙන් යැපෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියන අදහස එන්නේ නැත්තේ. මොකද කාන්තාවක් කිව්වම හැමෝම හිතන් ඉන්නේ සුකුමාල අහිංසක විදිහට ජීවත් වෙන චරිතයක්, ඒ වගේ වෙන්න ඕනි කියන දේ, ඒ වගේ වෙන්න ඕනි. නමුත් අභියෝග වලට බය හැංගෙන එකවත් තව කෙනෙක්ගෙන් ඩිෆෙන්ඩ් වෙන්න බලාගෙන ජීවත් වෙන එකවත් නෙමෙයි. දැන් සමහර අය විවාහයටපත් වෙන්න උත්සාහ කරනවා අනාගතේ ගොඩ නගා ගන්න කියලා. මහත්යගෙන් මට මේ දේවල් ලැබෙයි. මහත්යගෙන් යාන වාහන මට ලැබෙයි. මහත්යගෙන් හැමදේම මට අඩුවක් පාඩුවක් නැතුව ලැබෙයි කියලා. නමුත් Tamanට අවශ්‍ය දේවල් ලබා ගන්න ඇයි Tamanටම උපයා ගන්න බැරි? ඒක තමන්ගේ දැන් තියෙන වත්කම වශයෙන් ගත්තොත් වර්තමාන කාන්තාවගේ උගත්කම ගත්තොත් අපි කතා කරන්නේ අධ්‍යාපනය. එතකොට මේ අධ්‍යාපනයත් එක්ක පුජ්‍යලේ කාන්තාවක් තමන් රැකියාවක් තෝරගන්නවා. ඒ රැකියාවේදී අපි කියන්නේ මෙතනදී පිරිමියාට වඩා ඉස්සරහට යන්න අපි මෙතන තැත් කිරීමක් කියලා. නමුත් තමන් ඉගෙන ගත්ත දේ යම් දෙයක් ඉපවීමක්. ඒ ඉපීමෙන් තමන් කැමති විදිහට ජීවත් වීමක්. ඒ කියන්නේ මහත්යට අවනත නොවි ජීවත් වීමක් නෙවෙයි. ඒතර මහත්යාගෙන්ම අපි හැමදේම සපුරා ගන්න නැතුව තමන්ට අවශ්‍ය කරන ඕනම දෙයක් සපුරා ගන්න පුළුවන් විදිහට තමන්ම ජීවත් වීම. එතකොට සමහර අය හිතනවා මම සම්බන්ධතාවයක් තිබුණා, මේ සම්බන්ධතාවය නැති වෙලා ගියා. මට දැන් වෙන කෙනෙක් නැහැ. මට වෙන ජීවිතයකට යන්න බෑ. සමහර කාන්තාව ඉන්නවා විවාහ වෙලා දික්කසාද වෙනවා. දික්කසාද වුණාට පස්සේ ළමයි එක්ක තනි වුණත් ඒගොල්ලෝ හිතනවා මෙතනින් එහාට ජීවිතයක් නැහැ. මම තනි වෙලා. මම මොකද කරන්නේ? එතකොට ළමයි එක්ක සුයිසයිඩ් කරගන්නවා. ළමයින්ටත් මොනවා හරි වසපානය කරලා එයත් ජීවිත නැති කරගන්න. එහෙම නෙවෙයි. කාන්තාවක් කියුවාම හිත යට ඉන්න පුද්ගලයා අවදි කරන්න ඕනේ. පිරිමින්ට වඩා ශක්තිමත් කාන්තාව. දැන් අපි හිතන්නේ කාන්තාව ශක්තිමත් නෑ, සුකුමාලයි, පිරිමියා ශක්තිමත් කියලා. නමුත් පිරිමියාට වඩා ශක්තිමත් කාන්තාව ඕනම තැනකදී. මොකද අපි දන්නවා දරුවෙක් බිහි කිරීමේ තැන ඉඳලා කාන්තාව හරි ශක්තිමත්. ඉතින් කාන්තාවකට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ අභියෝගයන් තමන් ඉස්සරහට ගෙනියන්න. යම් කිසි රාජකාරී කරන ස්ථානික කාන්තාවන්ට එල්ලවෙන දේවල් තියෙනවා. ඒකට ජීවත් වෙන සේවකයෝ එකවට පිටා වෙන සේවකයෝ යාට වෙනස්කම් කරන්න පුළුවන්. එතකොට ඒක හිතන්න එපා තමන්ව කොම් කිරීමක්, තමන්ම හෙලා දැකීමක් නෑ. ඒ ඔබේ සාර්ථකත්වය. ඔබේ සාර්ථකත්වයට අකුල් හෙලනවා ඉන්නවා. ඒක තමයි තමන්ගේ සාර්ථකත්වය. එහෙම යම් කිසි කෙනෙක් ඔයාට ඊර්ෂ්‍යා කරන්නේ නැත්නම්, යම් කිසි කෙනෙක් ඔයාගෙන උනන්දුවක් නැත්නම්, ඒ තමන් තුළ තියෙනා වූ දියුණුව කියන දේ නැහැ. දියුණුව තිබුණොත් තමයි කෙනෙක්ගේ ඊර්ෂ්‍යාවක් තව කෙනෙක් අපිට අවධානයක් ලබා දීලා තියෙන්නේ. මොකද අපි ඔය එක්කෙනෙක්ට කවුරු හෝ ටීම් එකකට හෝ කාට හෝ අපිව හයිලයිට් නම් ඒ හයිලයිට් වීම තමයි අපේ සාර්ථකත්වය. ඉතින් අපි වැටෙන එක නෙවෙයි ප්‍රශ්නවලදී අපි ඕගලදී අපි නැගිටින්න ඕනේ. එතකොට කාන්තාවක් කියන්නේ හරි. මගේ හස්බන්ඩ් ගියා මාව දාලා ගියා පින්වතා. තව කෙනෙක් එනකම් මම බලාගෙන හිටියොත් හරිද? නෑ. අපි නැගිටින්න ඕනේ. ඒ අයට පේන්න අපි නැගිටින්න ඕනේ. ස්ටෙප් එකක් ඉස්සරහට යන්න ඕනේ. ගොඩාක් තරුණ දරුවෝ වෙනවා කවුන්සලින් වලට අවුරුදු 19 ඊට වඩා පහළ ළමයිත් වෙනවා. පින්වතා දාලා යනවා කියලා සුයිසයිඩ් කරන්න තැත් කරගත්තා. නමුත් තමන්ගේ අධ්‍යාපනයෙන් ඉහළට ගිහිල්ලා තමන් රැකියාවක් කරාට පස්සේ ඒ දාලා ගියපු අයටම හිතෙන අපරාධි මම මෙයාව දාලා ගියේ. මෙයා ශක්තිමත් කාන්තාවක් කියලා. ඉතින් ඇයි අපි එහෙම නොවෙන්නේ? ඇයි අපි තව කෙනෙක් එක්ක ඩිෆෙන්ඩ් වෙන්න දාලන්නේ? ඉතින් කාන්තාවන් ඔබ හිතන්න. ඔබටත් යම් දෙයක් කරන්න පුළුවන්. ඒ දේ තමන් තුළමයි තියෙන්නේ. තමන් තුළ ඉන්න සත්‍යය අවදි කරන්න. තමන්ට පුළුවන් නැකෙట్లా ඉස්සරහට යන්න. පිරිමියා හා සමානව යන්න පුළුවන්. නමුත් මං කියන්නේ එයාලා දෙක තර්ක කිරීම එක්ක යන්නේ කියලා. මොකද තමන්ගේ දක්ෂතාවය තමන් පෙන්නමින් තමන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් තමන් තුළ ඉන්න ශක්තිමත් කාන්තාව අවදි කරන්න. ඔබටත් ඉස්සරහට යන්න පුළුවන්.